BBC එකත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවත් නිවේදනය කරන ආකාරයට නැවත 9 10 11 12 දිනවලදී තද වැස්සක් ඇති වෙන්නද යන්නේ. ඉතින් අපි චුට්ටක් ඒ ගැන විස්තරාත්මකව කතා කරමු. මොකද මේ වෙලාවේ අපේ රටේ ඉන්න මිනිස්සුම දැනුවත් කරන එක ඉතාමත්ම වටිනවා. චුට්ටක් බලන්න මේ වීඩියෝ එක. මේ තියෙන්නේ ලංකාවට ඊසාන දිග පැත්තෙන් බෙන්ගාල බොක්ක තුල විශාල වලාකුළු වැස්මක් නිර්මාණය වෙලා තියෙන ආකාරය. ඉතින් මේ වලාකුළු වැස්ම අර ඊසාන දිග මෝසන් සුළං එන්නේ මේ ඊසාන දිග පැත්තෙන්නේ. ඒ නිසා මෙන්න මේ වලාකුළු වැස්ම ටික ටික ලංකාව පැත්තට ගමන් කරනවා. පාලට මේක පෙන්වොත් එහෙම 9 10 වගේ වෙනකොට ඔබට පේනවා මේක ලංකාව හරහා යනවා. ඒ කියන්නේ අධික වැස්සක් අපිට මේ කාලෙදී බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉතින් අපි බලමු කොහෙටද මේ වැස්ස ලැබෙන්නේ? කොච්චර ප්‍රමාණයක වැස්සක්ද? ඒක අර කලින් තිබුණු කුණාටුවේ තරම් ලොකු වැස්සක්ද? අපි ඒ ගැන චුට්ටක් කතා කරමු. දැන් මේ වීඩියෝ එක මම කරන්නේ 8 වෙනිදා රාත්‍රී 8ට විතර. දැන් වලාකුළු වැස්ම ලංකාවට ලං වෙලා තියෙනවා. ඒ වගේම වර්ෂාපතනය දැන් ඔන්න ඊසාන දිග කලාපයේ විශේෂම ලංකාවේ නැගෙනහිර උතුරු පළාත්වලට වැස්ස ඇති වෙන්න පටන් ගන්නවා. ඒ වගේම බලන්න 9 වෙනිදා හවස් වෙනකොට දවල් වෙද්දී, ඒ කියන්නේ හෙට දවල් වෙද්දී ලංකාව පුරාම වැසි ඇති වෙන්න පුළුවන්. මධ්‍ය කඳුකරයත් එක්කම. ඊළඟට හෙට සවස් වෙනකොටත් ඒ වගේම ඔබට පේනවා ඇති 10 වෙනිදා දවස වෙද්දී වැස්ස ඇති වෙනවා. 10 වෙනිදා කොළඹ පැත්තට ටිකක් වැඩි වර්ෂාපතනයක් ලැබෙනවා. හරි. මම නැවත පාරක් පෙන්නන්නම්. මෙන්න මේ වලාකුළු වැස්ම ලංකාව හරහා ගමන් කරන. ඒතර මේ වර්ෂාපතනය තමයි මේ පෙන්නන්නේ. වර්ෂාපතන ප්‍රමාණය සාමාන්‍යයෙන් මේ වර්ෂාපතනය මිලිමීටර 50 75 මට්ටමක තියෙන්න පුළුවන්. මිලිමීටර 50ක 75ක වර්ෂාපතනයක් ලැබෙන්න පුළුවන්. අර කුණාටුව තරම් ප්‍රබල වර්ෂාපතනයක් නෙමෙයි. අපි දන්නවා කුණාටුවේදී මිලිමීටර 400 500 ඒ අතර වැසි ලැබුණානේ. ඒ තරම් ප්‍රබල වැස්සක් නෙමෙයි. ඊට වඩා අඩු වැස්සක්. නමුත් මේ වෙලාවේ අපි පරිස්සම් වෙන්න ඕන. අපේ පොළව හොඳටම තෙත් වෙලා කලින් නායකී ස්ථාන තියෙනවා. පොළව පැලිච්ච තැන් තියෙනවා. ඒ වගේ පොළව ඇතුලෙන් පස විභේදනය වෙච්ච ස්ථාන තියෙනවා. අන්න ඒ වගේ තැන් ආයේ පාරක් අනිවාර්යයෙන්ම නා යන්න පුළුවන්. ඒකට අර ලොකු වැස්සක් ආයෙ ලැබෙන්න අවශ්‍ය නැහැ. සාමාන්‍ය මිලිමීටර 50කට වඩා වැඩි වැස්සක් ලැබීම ඒ නායම් නැවත සක්‍රිය වෙන්න ප්‍රමාණවත් වෙනවා. ඉතින් අන්න ඒ නිසායි මේ වීඩියෝ එක අතරම කරෙත් මේ වෙලාවේ ඔය දින දෙක තුල ඇත්තටම අර අවදානම් ස්ථානවල ඉන්න අය නැවත ගෙවල් සුද්ධ කරන්න ගිය අය ගෙවල් වල නැවත පදිංචි වෙන්න ගිය අය පුළුවන් නම් මේ දවස් දෙක තුන ගෙවල් වලින් චුට්ටක් අයින් වෙලා ඉන්න. මධ්‍යම කඳුකරයට විශේෂයෙන්ම මේ වැස්ස ලැබෙනවා. සාමාන්‍යයෙන් අපි දන්නවා ඊසාන දිග මෝසමේ වැස්ස ලැබෙන්නේ නකල්ස් පැත්තට. එතකොට නකල්ස් නමනුකුල ඒ පැත්තේ කියන්නේ මධ්‍ය කඳුකරේ ඊසාන දිග බැවුම් කලාපයට තමයි සාමාන්‍යයට වැඩි වැස්සක් ලැබෙන්නේ. නමුත් මේ අවස්ථාවේදී ඊසාන දිග පැත්තට අනිවාර්යෙන් වහිනවා. ඒ කියන්නේ අනුරාධපුරයේ පොළොන්නරුවට, අම්පාරට, මඩකලපුවට අනිවාර්යෙන් වහිනවා. හැබැයි ඊට අමතරව කොළඹට මධ්‍යම කඳුකරේ පැත්තටත් මේ දින දෙක තුල සාමාන්‍ය වැඩි වර්ෂාපතනයක් ලැබෙනවා. ඊට පස්සේ ඔබට පේනවා ඇති සාමාන්‍යයෙන් 11 12 වගේ වෙද්දිත් මේ වැස්ස කොළඹ මධ්‍ය කඳුකරේ රත්නපුරේ පැත්තට තියෙනවා. 13 14 වගේ වෙද්දි තමයි වැස්ස නැවත අඩුවීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ වගේම අපි ඩේටා ගන්න තවත් ඇප් එකක් තියෙනවා ජපානයට අයිති. ඒකට අනුවත් අපි චුට්ටක් මේක බලමු. ඒකේ ඔය පෙන්නන්නේ 9 වෙනිදා 12:30ට. ඒ කියන්නේ හෙට 12:30ට තත්වය ඔබට පේනවා ඇති ටිකක් වැඩි වර්ෂාපතනයක් ලැබෙනවා. අපේ ඊසාන දිග ත්‍රිකුණාමලය මඩකලපුව ඒ පැත්තට ටිකක් වැස්ස ලැබෙනවා. ඊට පස්සේ මේක අපි පැය 8ක් ඉස්සරහට ගියොත් ඒ කියන්නේ 12:09 ඒ කියන්නේ හෙට රාත්‍රී 8 වගේ වෙද්දී ත්‍රිකුණාමලයෙන් උඩ යාපනයේ පැත්තට පොඩ්ඩක් වැස්ස ලැබෙනවා. ඔන්න 10 වෙනිදා 10 පාන්දර වෙද්දී වැස්ස ආයේ උතුරු නැගෙනහිර පැත්තට වැඩි වෙනවා. ඒ වගේම 10 වෙනිදා දවල් 12:30 වෙද්දී අන්න බලන්න ලංකාවේ බොහෝ ප්‍රදේශවලට වැස්ස ඇති වෙනවා. ඔබට වෙනවා ඇති ලංකාවේ මධ්‍ය කඳුකරය ඇතුළු ඒ වගේම කොළඹ ඒ වගේම උතුරු නැගෙනහිර මුළු දිවයිනම ආවරණය වන ආකාරයට මේ වැස්ස ලැබෙනවා. ඉතින් මේක ලොකු තද වර්ෂාපතනයක් නෙමෙයි. මම ආයෙත් කියනවා මිලිමීටර 50 60 70 අතර වැස්සක් තමයි සාමාන්‍යයෙන් ලැබෙන්නේ. නමුත් අර නායම් අවදානම් කලාප නැවත නාය යන්න පුළුවන්. ඒක නිසා මේකෙන් අර ලොකු ගංවතුර තත්ත්වයන් එහෙම ඇති වෙන්නේ නැහැ. නමුත් උතුරු නැගෙනහිර පැත්තේ වැව් වාන් දැමීම් වගේ ප්‍රශ්න එන්න පුළුවන්.
ඒ අරෙන් අර සිද්ධ වුණා වගේ ලොකු ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. නමුත් මේකේදී අර අවදානම් ප්‍රදේශවල ජනතාව මේක ගැන දැනුවත් වෙන්නම ඕන. මේ දිනේ 10 වෙනිදා දවල් 12ට විතර තියෙන තත්වය. ඒතර කොළඹ මධ්‍ය කඳුකරේට පැත්තට වහිනවා. ඒ වගේම අපි පැය ගාන ඉස්සරහට ගියොත් ඔබට පේනවා ඇති 2:30 ඊට පස්සේ 3:30 4:30 අන්න 5:30. ඒ කියන්නේ 10 වෙනිදා හවස 2 3 4 5 අතර කාලය තුල කොළඹට රත්නපුරයට කළුතරට ගාල්ල පැත්තට අධික වර්ෂාපතනයක් ලැබෙනවා. ඉතින් අන්න ඒක නිසා මෙන්න මේ පැච් එක ඔබට පේනවා ඇති ටිකක් ලොකු වර්ෂාපතනයක් ලංකාවේ මේ කොළඹට රත්නපුරට ගාල්ල පැත්තට වැස්ස ලැබෙනවා. ඒ නිසා ඒ ප්‍රදේශවල නැවත නායමය අවදානම් වැඩි වෙන්න පුළුවන්. ඊට පස්සේ ආයේ පැය 8ක් ගියාම ඒ කියන්නේ 11 වෙනිදා වගේ වෙද්දි තත්ත්වය ටිකක් පහව යනවා. නමුත් අර උතුරු නැගෙනහිර පැත්තට ඒ විදිහටම සාමාන්‍යයෙන් වැසි ඇති වෙනවා හවස් වරුවේ සහ උදේ වරුවේ. ඊට පස්සේ නැවත 11 හවස් වෙද්දිත් වහිනවා. ඊට පස්සේ 12 වෙනිදා වෙද්දි මේකට අනුව නම් වැස්ස ටිකක් අඩු වෙනවා. හැබැයි උතුරු නැගෙනහිර පැත්තට වර්ෂාපතනේ තියෙනවා. කොහොමත් ඉතින් මේ කාලය ඊසාන දිග මෞසම ක්‍රියාත්මක වන කාලය නිසා කොහොමත් උතුරු නැගෙනහිර පළාත් වලට මේ කාලෙදී වැස්ස ලැබෙනවා. ඒ වගේම අර මධ්‍ය කඳුකරේ ඊසාන දිග බෑවුමට මේ කාලෙදී වැස්ස ලැබෙනවා. ඉතින් ඔය පිළිබඳව තමයි දැනුවත් කරන්න ඕන. මම අර ප්‍රදේශ ටික චුට්ටක් නැවත කියන්නම්. ඊසාන දිග මෞසම ආරම්භය තමයි දෙසැම්බර්. ඒ නිසා දෙසැම්බර් මාසෙත් ලංකාවේ උතුරු නැගෙනහිර පළාත්වලට මධ්‍යම කඳුකරේ නකල්ස් පැත්තට ඒ කියන්නේ මෙන්න මේ ප්‍රදේශයට මේ තියෙන නකල්ස් පැත්ත මධ්‍ය කඳුකරේ මෙන්න මේ කොටස ඊසාන දිග බෑවුම කියන්නේ මෙන්න මේ පැත්ත නකල්ස් මෙතන නමුනුකුල ලුණුගල පැත්ත ප්‍රාගල කොටසක් වැලිමඩ පැත්තේ කොටසක් අයිති වෙනවා මහනුවර කොටසක් අයිති වෙනවා ඔන්න ඔය ටිකට සාමාන්‍ය වැඩිපුර වැස්සක් ලැබෙනවා මේකෙදි ඕටම් තැන් සමනල ගන්ධ පැත්තට වැස්ස ටිකක් අඩු වෙනවා පැහැදිලි නේද එතකොට එතකොට මේකෙදි වෙන්නේ එතකොට අර ජල වාෂ්ප සහිත සුළඟ ඇවිල්ලා මේ මධ්‍ය කඳුකරේ හැපිලා ඉහළ ගිහිල්ලා අර ඊසාන දිග කලාපයට තමයි වැස්ස ලැබෙන්නේ. ඒතර ඒ නිසා තමයි අපේ ජනතාව මීට කලිනුත් මේ ප්‍රදේශවලට ගොඩක් වැස්ස ලැබුණු නිසා මේ වෙලාවේ පරිස්සම් වෙන්න ඕන.